ඔබතුමාලගේ නීතිය ක්‍රියාත්මක කරන ආකාරය බලනකො පොලිසිය දෙක පැත්තකේ පිල්ලයන් අතරන් උඩ අරන් ඉන්නවා ඇහුවම කියන්නේ පාස්කෝර්ද සම්බන්ධයෙන් කියලා. හැබැයි යාගේ ඩීఓ එකේ පාස්කෝර්ද ගැන සඳහන් වෙලා නැහැ නේ කරු නියෝජක කතානායකතුමනි. ඩිටෙන්ෂන් නෝඩ් එකේ තුන් පාරක් ඒක දීර්ඝ කරානේ රැඳුම් නියෝගේ. ඒ රැඳුම් නියෝගේ පාස්කෝර්දාවක් ලියලා නැහැ නේ. හැබැයි මාධ්‍යට කියන්නේ පාස්කෝර්ද කියලා. මාධ්‍යට කියන්නේ. අනිත් පැත්තෙන් මිද්දේනිය කාරණේ සම්බන්ධයෙන් ඔව් ඔබතුමාලා ඩීఓ ගැහුවා. හැබැයි පුවක් දණ්ඩාවේ අල්ලපු එක්කෙනා අර කිලෝ 850ක් ගොඩබිමේ අහුනේ කරු නියෝජක කතානායකතුමනි. අර කිලෝ 850ක් ගොඩබිමේ තිබිලා අහුනේ. පුවක් දණ්ඩාවේ අපේ ගමේයත්. පුවක් දණ්ඩාවේ සනාද කවුද? පුද්ගලයෙක්. හැබැයි ඒ අයට රැඳුම් නියෝග නැහැ. ඒ අය සාමාන්‍ය නීතිය යටතේ යන්න ඕනේ. දවසෙන් රිමාන්ඩ් කරා දැන් යනවා. ඉතින් නඩුව යයි මාස 6ක් 7ක් යයි රස පරීක්ෂක වාර්තා නැහැ. දැන් ඔබතුමාලා මිද්දේනේ රස පරීක්ෂක වාර්තා පැය 24න් ගෙනාව කිව්වනේ. අධිකරණ ඇමතිවරයා නැහැ හිටියනම් හොඳයි. අනේ ගරු නියෝජක කතානායකතුමනි මේ මිද්දේනේ පැය 24න් රස පරීක්ෂණ වාර්තා ගත්තා වගේ අර බන්ධනාගාරේ 30 40000ක් ඉන්නවා. හිර වෙලා. හරි අමාරුයි. රස පරීක්ෂණ වාර්තා ඉන්න නැතුව බර විශාල ප්‍රමාණයක් අසරණ වෙලා ඉන්නවා. අවුරුද්දක් දෙකක් රස පරීක්ෂණ වාර්තාවක් යනවා. අර මිද්දේනේ වාර්තාව ගත්තා වගේ ගන්නකො එකක්. හැබැයි ඔබතුමාලා ඒවට මහන්සි වෙන්නේ නැහැ. දේශපාලනික වශයෙන් තමන්ගේ නොහැකියාව වහගන්න. තමන්ගේ බැරිකම වහගන්න. තමන් දන්නේ නැතිකම වහගන්න විපක්ෂය මර්ධනය කරන්න ඔබ තමුන්නාසලා ලෑස්ති වෙනවා.